ලෝකයේ දෙවැනි තැනට මරණවලට හේතු වෙන අංශ භාගය ජීවිතේ බේරගන්න පුද්ගලයන්ගෙන් බහුතරයක් දෙනා ආබාධිතභාවයට ලක් කරනවා. ඉතින් මේ අංශ භාගය ස්ට්‍රෝක් ගැන ඔබ දැනගත යුත්තේ මොනවද? මේකෙදි සිද්ධ වෙන්නේ 85ක් වගේ අවස්ථාවක මොළයට රුධිරය ගෙන යන නහරයක් બ્લોක් වීමෙන් මොළයට හානි වෙනවා. 15ක් වගේ අවස්ථාවක මොළයට රුධිරය ගෙන යන නහරයක් පුපුරා යාමෙන් අංශ භාග තත්ත්වය ඇති වෙනවා. මේකෙදි සිද්ධ වෙන හානිය අවම කරන්න මේ අවස්ථා දෙක වෙන් කර හඳුනාගෙන හැකි ඉක්මනින් අවශ්‍ය පරිදි ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි. Be fast. හදිස්සියේ මෙන්න මේ වගේ රෝග ලක්ෂණයක් ඇති වුණොත් අඩුම කාලයක් ඇතුළත රෝහලක් වෙත යොමු වෙනවා. Be balance. සමතුලිතතාවයේ ගැටලුව. EI ඇස්පෙනීමේ ගැටලුව. F face මූණේ පැත්තක් ඇදවීම. A arm අතක් කකුලක් වැනි ශරීරයේ එක කොටසක් අඩපණ වීම. S speech ඔබට කතා කරනකොට ගොත ගැහිමක් වගේ ඇති වුණොත්. T time හැකි ඉක්මනින් රෝහලක් වෙත පැමිණෙන්න. මේ සඳහා ලංකාවේ 19 අනුව සුවසැරිය ගිලන් රථ සේවාව සූදානම්ව සිටිනවා. ඔබට අඩුම කාලයකින් ගිලන් රථයක් ගෙන්වාගෙන රෝහලක් වෙත පැමිණිය හැකියි. ඔවුන් දන්නවා ඔබව රැගෙන යා යුත්තේ කුමන රෝහලටද කියලා. CT පහසුකම් සහිත රෝහලකට ඔබ යා යුතුයි. CT පරීක්ෂණයක් හෝ MRI පරීක්ෂණයක් මගින් මේ අංශ භාග තත්ත්වය හරියටම හඳුනාගෙන නහරයක් બ્લોක් වීමක් ඇති වෙලා තියෙනවා නම් පැය 4:00කට වඩා අඩු කාලයකදී ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි. Time is brain. Be fast.